ආයිබෝවන් යාළුවනේ. ඔයගොල්ලෝ හැමෝම හොඳින් ඉන්නවා කියලා හිතනවා. ඉතින් ඔයගොල්ලෝ හැමෝම ගොඩාක් ආදරෙන් පිළිගන්නවා මගේ channel එකට. මම අද ඔයගොල්ලෝ එක්කයි යන්නේ ෆ්‍රාන්ස් වල තියෙන පීටර්ස්කෝප් පාක් එක බලන්න. ඉතින් ඒකේ ලස්සන දේවල් තියෙනවා බලන්න, ක්‍රීඩා තියෙනවා, සෙල්ලම් කරන්න පුළුවන්. ඉතින් ඔන්න එහෙනම් අපි ගිහින් බලමු කොහොමද කියලා. අපි අද ඉතින් ටිකක් පරක් වෙලා අපි ඊයේ රෑ වෙලා කියන්නේ හවස් වෙලා තමයි අපි ගියේ. ඉතින් ඔය ඉන්න කට්ටිය නම් මියුසිකල් ෂෝ එකක් බලන්න ඇවිත් තියෙන්නේ. එතන මියුසිකල් ෂෝ එකක් තියෙනවලු. ඉතින් ඔය ඉන්න ලයින් එකේ කට්ටියම ඉතින් ෂෝ එක බලන්න යන්න. මෙහි මියුසිකල් ෂෝ එකක් තියෙද්දි ලයින් එක හවස 5ට ෂෝ එක පටන් ගන්නවා නම් උදේ ඉඳන් කට්ටිය පොලිමට ගිහින් ඉන්නවා. එච්චර සෙනගක් ඉන්නවා. ඉතින් අපි මුලින්ම යද්දි අපිට මුලින්ම පාර වැරදුනා. අපි වෙන සෙන්ටර් එකකට තමයි ඇතුල් වුණේ. ඊට පස්සේ අපි ආපහු එතනින් එළියට ඇවිල්ලා ටිකක් දුර පයින් ගියා ආයෙත් හොයාගෙන. ඉතින් අපි මේ ඇතුල් වෙන්නේ වැරදි එන්ට්‍රන්ස් එකට. ඊට පස්සේ අපි ඇතුළට ගියාට පස්සේ ඒගොල්ලෝ කිව්වා මෙතන නෙවෙයි කියලා. අපි ආපහු එළියට ආවා. ඇවිල්ලා ආයෙත් ඉතින් ගියා. වටපිට බල බල ඉතින් හරිම ලස්සනයි. ඒගොල්ලන්ගේ arrangement. Now they close. On reviendra faire le centre aquatique. Hein? Cet été par exemple. Peut-être. Pourquoi? Cet été, au mois de juillet, t'es avec papa. Pourquoi? Au mois de juillet, tu es avec papa. Oui, mais pourquoi? Pas pourquoi, t'as pas envie? Si, j'ai envie. Ah, je sais pas, ils ont ouvert la nuit. Allons passer une tempête dans la zéro gravity. Il y a zéro gravity, il n'y a plus de gravité. Alors, qu'est-ce qu'il y a dans Alors on tombe à l'infini. quoi? Il y a par terre. Mais il y a un ඔන්න අපි දැන් තමයි හරි තැනට ආවේ. ඉතින් අපි දැන් යනවා ටිකට් ගන්න. ඇතුළට ආවා. ටිකට් අරගෙන අපි ඇතුළට යන්න එහෙනම්. It's all this. On va pas attendre. The show is here, so they tell me to go tonight this one. Good night for 51 minutes. 21 minutes. Allez, go! අම්මෝ කොහොමද කිව්ව එක ලයින් එක. ඉතින් අපිට හැම තරඟයකටම සහභාගී වෙන්න බැරි වුණා. මොකද අපි ගියේ වින්ටර් එක මේ ඉවර වෙගෙන එන්නවත් එක්කම වගේ. ඉතින් තාම ඒගොල්ලෝ ඕපන් කරලා නැහැ මේ වතුරේ සෙල්ලම් කරන මේ ක්‍රීඩා.
මොකද තාම සීත කාලේ නිසා. ඉතින් ඒගොල්ලෝ අප්‍රේල් අන්තිම වගේ වෙද්දි තමයිලු ඒ ඔක්කොම ක්‍රීඩා ටික ඕපන් කරන්නේ. ඉතින් අපිට උඟාක් යන්න බැරි වුණා. සමහර තැන් වලට ගියාම පොලිම ඒගොල්ලෝ දාලා තියෙනවා ටයිමින් එකේ. ඉතින් සමහර තැන්වල පැයයි විනාඩි 30යි විනාඩි 40යි ඉතින් ඔහොම ටයිම් තමයි තියෙන්නේ. ගොඩාක් ක්‍රීව් එක තියෙන ගොඩාක් ලයින් එක තියෙනවා. එච්චර සෙනගක් ඉන්නවා. මොකද මේ දවස්වල ඒගොල්ලන්ට හොලිඩේ. ඉතින් හුඟක් ඉතින් අම්මලා තාත්තලා පොඩි අය එක්කන් ගොඩාක් ඇවිල්ලා හිටියා. ඉතින් බලන්නකො ලයින් එක කොහොමද කියලා. ඉතින් ඔය වගේ ඔහොම පෝලිම් වලට හිඳලා අපි සහභාගී වෙන තරඟ ගොඩාක් ප්‍රමාණය අඩු වුණා. අනිත් එක මට ඔයගොල්ලන්ට ඒකට ඇතුළට අරන් ගිහිල්ලා ෆෝන් පාවිච්චි කරන්න දෙන්නේ නැහැ. ඉතින් මට වීඩියෝ කරගන්න බැරුව ගියා කරන තරඟ. ඉතින් මම ඔයගොල්ලන්ට අවට පරිසරය තමයි වීඩියෝ කරලා මේ ගෙනාවේ. Next. අද හවසට මෙතන ෂෝ එකක් තියෙනවලු. ඒ කියන්නේ මේ කරුණ වැටුනහම වතුරේ මැද්දේ මේ ෂෝ එකක් තියෙනවා කියලා කිව්වා. ඉතින් අපි බලාපොරොත්තු වෙනවා ෂෝ එක බලලා යන්න. බලමු අපිට ටයිම් තිබ්බොත් අපි ඒකත් බලමු. ඉතින් ඔන්න තරඟට සහභාගී වෙන්න කියලා තමයි මම නම් හදන්නේ. ඒත් මගේ මහත්තයටවත් බබාටවත් සහභාගී වෙන්න බැරි වුණා. මොකද ලයින් දෙකක් තියෙනවා. ෆැමිලි පිටින් යන්න පුළුවන්. ආයේ වෙනම ලයින් එකක් තියෙනවා තනි තනියම යන්න. ඉතින් අපි නොදැනුවත්කමින් ඇවිත් තිබ්බේ නේ තනි තනියම යන ලයින් එකේ. මොකද අනිත් ලයින් එක ගොඩක් දිග නිසා. ඉතින් අපි මේ තරඟට එහෙම ජොයින්ට් වෙනවා නම් එක කියන්නේ වෙන ෆැමිලි එකක් එක්ක තමයි අපි ගිහින් ඒකට සහභාගී වෙන්න ඕන. ඉතින් දුව යන්න බෑ කිව්වා. එයා බයයි කියලා. ඉතින් හස්බන්ඩ් ගියෙත් නැහැ. ඉතින් මම තනියෙන් සහභාගී වුණා. මොකද මේ එතන ආපු නිසා. ඉතින් ඔන්න ඉතින් කෑක ගහ ඉතින් ගියා ඉතින් ටිකක්. මෙතන මැෂින් කීපයක්ම තියෙනවා. ඒ කියන්නේ ස්පීඩ් එක අඩුවෙන් කරගෙන මැෂිනුයි ස්පීඩ් එක වැඩියෙන් කරගෙන මැෂිනුයි. ඉතින් අර වයසක අයට පොඩි අයට එහෙම කැමති අයට එහෙම මැෂින් තෝරගන්න පුළුවන්. ඉතින් මම තනියෙන් සහභාගී වෙන නිසා ඉතින් මට සහභාගී වෙන්න පුළුවන් වුණේ වෙන ෆැමිලි එකක් එක්ක. ඉතින් මට සහභාගී වෙන කට්ටිය තෝරගෙන තිබුණේ මේ හයියෙන් කරගෙන මැෂින් එකක්. ඉතින් මට ඒගොල්ලොත් එක්ක තමයි සහභාගී වෙන්න පුළුවන්කම තිබුණේ. ඉතින් කෑක ගහ විනෝද වෙලා ආවා ඉතින් තනියමම.
Mais moi j'ai pas fermé les yeux et j'ai vu qu'on a vraiment tourné. C'est le même circuit, lui. Vous l'avez fait, අපි දැන් නම් බලාපොරොත්තු වෙන්නේ මේ කියන්න. ඉතින් චුට්ටක් බයයිත් වගේ. ඉතින් ඒ වුණාට ආසයි යන්න. ඒ නිසා ඉතින් ගිහින් බලනවා කොහොමද කියලා. ඒ වුණාට ඉතින් යද්දි නම් වීඩියෝ කරන්න වෙන්නේ නැහැ. මොකද මම බය නිසා ඉතින් ෆෝන් එක අල්ලගෙන යන්න නම් බැරි වේවි. Mais moi j'ai pas fermé les yeux et j'ai vu qu'on a vraiment tourné. C'est le même circuit, lui. Vous l'avez fait, on allait voir chez les effets spéciaux, la chaleur, la lumière. C'est ça l'histoire des Minnie Mouse. ඔන්න ඔහොම තමා ඉතින් අපි ඉවර කරේ සෙල්ලම් ටික. ඒ වුණාට මට කනගාටුව ඔයගොල්ලන්ට හැම වීඩියෝ එකක්ම අරගෙන ඉන්න බැරි වෙච්ච එක ගැන. ඉතින් මම දැන්ම අරන් යන්නේ ඔයගොල්ලන්ට මම දවල් පෙන්නුවා මෙතන ෂෝ එකක් තියෙනවා කියලා. ඉතින් අපි දැන් යන්නේ ෂෝ එක බලන්න. ඉතින් අපි අද චුට්ටක් පටන් අරගෙන එහෙනම් අපි ගිහින් බලමු ෂෝ එක. Vérifiez vos placards, regardez sous vos lits. Il n'y a plus de repos, mais des nuits de chaos. Le pire est à venir, et ça me fait bien rire. Vous tremblerez chaque soir. Fini les rêves et les espoirs. Vous tremblerez chaque soir. Je suis notre pire cauchemar.
So now the human no dreaming, they are always sad. They fight and they take the... Avoir rendu mes pouvoirs. À présent, අපි ඔන්න ඔය විදිහට ඉතින් හැම ක්‍රීඩාවකටම පුළුවන් විදිහට සහභාගී වෙලා ඔන්න අපි ඉවර කරා. ඉතින් බලලා දැන් ඉතින් අපි ගෙදර යන්න තමයි සූදානම. ඕගොල්ලෝ හැමෝටම බොහොම ස්තුතියි මගේ වීඩියෝස් බලුවට. ඉතින් මට සහයෝගයක් දෙන්න subscribe කරලා like කරලා comment කරලා බොහොම ස්තුතියි. නැවත හැමෝම ලස්සන වීඩියෝ එකකින් ගිහින් එන්නම්.